නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගනු ලබනවා. අද මම ඔයාලට අරගෙන ආවේ ඔයාලට ගෙදර ඉඳගෙනම ස්වයං රැකියාවක් විදිහට මෙන්න මේ වගේ ලස්සන තොප්පි මහලා මාසිකව හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන් විදිහ ගැන කියලා දෙන්න. ඉතින් යාළුවනේ අපිට මේ තොප්පිය බලන්න, මේ තොප්පිය අපිට මෙන්න මේ විදිහට දෙපැත්තම පාවිච්චි කරන්න පුළුවන් යාළුවනේ. මේ බලන්න, මේ තොප්පිය හරිම ලස්සනයි. අපිට මේක මහලා දෙපැත්තම පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් යාළුවනේ අපිට මේ වගේ තොප්පියක් රෙඩිමීටරයකින් වගේ අපිට මේ වගේ තොප්පි 4ක් මහ ගන්න පුළුවන්. ඉතින් අපි මුලින්ම බලමු මේ තොප්පිය මසා ගන්න අවශ්‍ය කොටස් ටික කපා ගන්න අපි මාකර ටික හදාගන්නේ කොහොමද කියලා. හරි යාළුවනේ. මෙන්න මේ විදිහට මේ තොප්පිය තමයි අපි මසා ගන්න හදන්නේ. අපි මේ තොප්පිය මෙන්න මේ ආකාරයට කොටස් 3කට වෙන් කරගන්නවා. මුලින්ම A කොටස, B කොටස, C කොටස කියලා අපි කොටස් 3කට වෙන් කරගන්නවා. හරි යාළුවනේ. අපි බලමු අපි A කොටස මෙන්න මේ විදිහට අපි මුලින්ම යාළුවනේ A කොටස නිර්මාණය කරගමු. මුලින්ම මෙන්න මේ විදිහට යාළුවනේ මේ බලන්න අපි මෙන්න මේ වගේ සෙන්ටිමීටර් 17ක් මේ වගේ විස්කම්බයක් තියෙන රවුමක් ඇඳ ගන්න ඕනේ. මේ විදිහට වට රවුමම සෙන්ටිමීටර් 17ක මේ විදිහට විස්කම්බයක් තියෙන රවුමක් ඇඳගමු. ඊට පස්සේ යාළුවනේ අපි කරන්න ඕනේ මේ රවුම අරගෙන අපි කඩදාසියක් අරගෙන මෙන්න මේ විදිහට මේ රවුම අපි මෙන්න මේ විදිහට කඩදාසියේ මෙහෙම මේ වගේ ටේප් භාවිතා කරලා අලවගමු. ඊට පස්සේ යාළුවනේ අපි මේ රවුම වටේට මේ වට රවුමම මෙන්න මේ ආකාරයට සෙන්ටිමීටර 1ක් සිටිනසේ වට රවුම. ඒ අපි සෙන්ටිමීටර 1 භාවිතා කරන්නේ යාළුවනේ මැහුම් ආසි සඳහා. අපි මැහුම් ආසි සඳහා සෙන්ටිමීටර 1ක් සිටිනසේ නැවතත් අපි මේ විදිහට වට රවුමක් ඇඳ ගන්න ඕනේ. මෙන්න මේ විදිහට යාළුවනේ සෙන්ටිමීටර 1ක් සිටිනසේ අපි වට රවුමක් ඇඳගමු. හරි යාළුවනේ. ඒ විදිහට අපි සෙන්ටිමීටර 1ක පරතරය තියාගත්ත ඒ රවුම අපි මෙන්න මේ විදිහට කපලා ඉවත් කරගමු. මේ විදිහට යාළුවනේ ඒ රවුම අපි කපලා ඉවත් කරගන්න ඕනේ. ඒ ආකාරයට මෙන්න මේ විදිහට කපාගත්ත රවුම තමයි මේ තියෙන්නේ. හරි යාළුවනේ. ඒ විදිහට ඒ රවුම කපලා ඉවත් කරගත්තා මම. ඒක තමයි අපි මෙන්න මේ A පැටර්න් එක විදිහට අපි ගන්නෙ මේ රවුම. හරි යාළුවනේ. ඊළඟට අපි බලමු මේ B පැටර්න් එක සකස් කරගන්නේ කොහොමද කියලා. හරි. මුලින්ම යාළුවනේ මෙන්න මේ විදිහට මෙන්න මේ අතට සෙන්ටිමීටර් 27කුත් මේ උස පැත්තට සෙන්ටිමීටර් 8කුත් සිටිනසේ මේ විදිහට අපි කොටසක් කපා ගන්න ඕනේ. සෙන්ටිමීටර් 27ක් පළල සෙන්ටිමීටර් 8ක් උස කොටසක් අපි කපා ගමු. හරි යාළුවනේ. ඒ විදිහට අපි කපාගත්ත කොටස මෙන්න මේ විදිහට දෙකට මැදින් මෙන්න මෙහෙම නමා ගන්න. මෙහෙම දෙකට මැදින් නමා ගන්න ඕනේ යාළුවනේ. ඊළඟට අපි නැවතත් දෙකට නමමු. එහෙම නමලා ඊට පස්සේ යාළුවනේ අපි මෙන්න මේ විදිහට කොටස් 4කට වෙන් කරගන්න ඕනේ. මේ විදිහට කොටස් 4කට වෙන් කරගන්න ඕනේ. ඊට පස්සේ යාළුවනේ ඒක කොටස් 4කට වෙන් කරගෙන අපි කරන්න ඕනේ මෙන්න මේ විදිහට ඒ වෙන් කරගත්ත කොටස් 4 මෙන්න මේ විදිහට කපා ගන්න ඕනේ. හැබැයි යාළුවනේ මෙන්න මෙතන උඩම කෙළවර නොකැපෙනසේ වෙන් නොවනසේ අපි මෙන්න මේ විදිහට සිටිනසේ තමයි කපා ගන්න ඕනේ. ඒ විදිහට අපි මේ කොටස් කපලා වෙන් කරගමු. හරි යාළුවනේ. ඒ විදිහට මම මෙන්න මෙහෙම කොටස් 4ම මෙන්න මෙතන වෙන් නොවනසේ මේ විදිහට කපලා වෙන් කරගත්තා. කපාගත්තා. ඊට පස්සේ යාළුවනේ අපි මේ කොටස කඩදාසියක් අරගෙන අපි ඒක අලව ගන්න ඕනේ. කඩදාසියක් මේ විදිහට අරගෙන මෙන්න මේ තියෙන්නේ මම එහෙම කපාගත්ත කොටස ඒ කොටස් ටික අපි මෙන්න මේ කෙළවර මෙන්න මෙහෙම අපි මේ විදිහට ටේප් එකක් භාවිත කරලා මුලින්ම මෙන්න මේ කෙළවර මෙහෙම අලව ගමු. ඊළඟට යාළුවනේ
මෙන්න මේ කපාගත්ත කොටස අපි මෙන්න මෙතන කෙළවරෙන් සෙන්ටිමීටර 1ක් සිටිනසේ මේ විදියට මේක දුරස් කරගන්න ඕනේ. දුරස් කරගෙන සෙන්ටිමීටර 1ක් සිටිනසේ මේ විදියට ටේප් එකක් භාවිතා කරලා අලව ගන්න ඕනේ. ඒ විදියට මේ කැපුම් ස්ථාන වලින් මෙන්න මේ විදිහට සෙන්ටිමීටර 1ක පරතරයක් සිටිනසේ අපි මේක මේ විදිහට අලව ගමු. මේ බලන්න යාළුවනේ. මෙන්න මේ විදිහට අපි සෙන්ටිමීටර 1ක පරතරයක් මේ කොටස් තුනෙන්ම තියලා අපි අලව ගත්තා. හරි. අපි මේ විදිහට අලව ගත්ත මේ කොටස යාළුවනේ අපි මේ කඩදාසිය මත මෙන්න මේ විදිහට ඇඳගමු. මේ බලන්න යාළුවනේ මෙන්න මේ විදිහට අපි මේක මේ අතර හිඩසත් එක්කම අපි මේ විදිහට මේක ඇඳගමු. හරි යාළුවනේ මේ විදිහට ඇඳගත්ත කොටස කපලා ඉවත් කරගමු මේ විදිහට. හරි යාළුවනේ මේ විදිහට කපාගත්ත B කොටස මම නැවත කඩදාසියක් අරගෙන අපි මෙන්න මේ විදිහට ටේප් එකක් භාවිතා කරලා මේ වගේ කඩදාසියක් අරගෙන අපි මෙන්න මේ විදිහට මෙහෙම අලව ගමු. කඩදාසිය මත මේ විදිහට අලව ගමු. ඊළඟට යාළුවනේ අපි කරන්න ඕනේ කලින් අපි අර රවුම මත කරා වගේම මෙන්න මේකෙත් සෙන්ටිමීටරයක් වටේ පරතරයේ සිටිනසේ මැහුම් මාස් සඳහා තමයි අපි ඒක භාවිතා කරන්නේ. සෙන්ටිමීටරයක් සිටිනසේ මෙන්න මේ ආකාරයට නැවත සෙන්ටිමීටරයක් සිටිනසේ ඇඳ ගන්න. මේ කොටස වටේ සෙන්ටිමීටරයක් සිටිනසේ නැවතත් ඇඳ ගන්න. ඊට පස්සේ යාළුවනේ අන්නේ ඇඳගත්ත කොටසින් අපි මේ ඇඳගත්ත කොටස කපලා ඉවත් කරගන්න ඕනේ. ඒ කොටස තමයි යාළුවනේ අපේ B පැටර්න් එක විදිහට ගන්න. ඒ විදිහට කපාගත්ත කොටස මෙන්න මේ B පැටර්න් එක විදිහට තමයි යාළුවනේ අපි මේ කොටස ගන්නෙ. මෙන්න මේ B පැටර්න් එක තමයි අපි මේ විදිහට මේ සකස් කරගත්තේ. ඊළඟට අපි බලමු යාළුවනේ මේ C කොටසේ පැටර්න් එක සකස් කරගන්නේ කොහොමද කියලා. මෙන්න මේ විදිහට යාළුවනේ සෙන්ටිමීටර් 15ක් පළල සෙන්ටිමීටර් 7ක් උස කොටසක් අපි කපා ගමු. මේ විදිහට කඩදාසියක් අරගෙන සෙන්ටිමීටර් 15ක් පළල සෙන්ටිමීටර් 7ක් උස කොටසක් කපා ගන්න. C පැටර්න් එක විදිහට. ඊළඟට යාළුවනේ අපි කපාගත්ත කොටස මෙන්න මේ විදිහට දෙකට නමලා ඊළඟට ආයෙම දෙකට නමලා අපි සමාන කොටස් 4කට බෙදා ගන්න ඕනේ. මේ විදිහට සමාන කොටස් 4කට බෙදා ගමු. ඒ කොටස යාළුවනේ අපි මුලින් B පැටර්න් එකේ කරා වගේ මෙන්න මේ විදිහට කපා ගමු. මෙතන කෙළවර වෙන් නොවනසේ මෙන්න මේ විදිහට අපි කපා ගමු. හරි යාළුවනේ මේ විදිහට අපි කපාගත්ත ඒ කොටස් ටික අර මුලින් කරා වගේ මෙන්න මේ වගේ කඩදාසියක් අරගෙන මේ බලන්න යාළුවනේ මෙන්න මෙහෙම මේ කෙළවර මේ විදිහට අපි අලව ගමු. ඊට පස්සේ යාළුවනේ මෙන්න මෙතන සෙන්ටිමීටර් 1.5 සෙන්ටිමීටර් 1.5ක පරතරයක් තියලා අපි මේ විදිහට මේ දෙවෙනි කොටසත් මෙහෙම අලව ගමු. ඊට පස්සේ මේ කොටසත් අපි සෙන්ටිමීටර් 1.5ක පරතරයක් තියලා මෙහෙම අලව ගන්න ඕනේ. මෙතන සෙන්ටිමීටර් 1.5යි. ඊළඟට යාළුවනේ මෙන්න මෙතන කෙළවර. ඔයගොල්ලෝ හොඳට බලා ගන්න. මෙතන කෙළවරට තියන්නේ මේ කඩදාසියේ මේ කෙළවර. මේ කෙළවර මෙතන කොනේ ඉඳලා මෙහෙට සෙන්ටිමීටර් 1ක්. එළියට අපි පන්නන්න ඕනේ. මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට සෙන්ටිමීටර් 1ක පරතරයක් තියලා අපි මෙතන ඉඳලා මේක අපි මෙන්න මේ විදිහට අඩි රූලක් භාවිතා කරලා මෙන්න මෙතෙන්ට මේක මෙතන කෙළවරට අපි දික් කරගමු. ඊට පස්සේ යාළුවනේ අපි මේක මේ විදිහට වටේ ඇඳ ගන්න ඕනේ. මෙන්න මේ ආකාරයට රූප සටහන මේ විදිහට අපි මෙන්න මෙහෙම වටේ ඇඳගමු. ඊට පස්සේ යාළුවනේ අපි ඒක කපලා ඉවත් කරගන්න ඕනේ. මේ විදිහට ඒ කොටස අපි කපලා ඉවත් කරගමු. ඒ විදිහට අපි කපාගත්ත C කොටස නැවත කඩදාසියක් අපි අරගන්න ඕනේ. මෙන්න මේ වගේ යාළුවනේ කඩදාසියක් අරගෙන මේ වගේ ලොකු කඩදාසියක් අරගෙන අපි ඒක මෙන්න මේ විදිහට මෙහෙම දෙකට නමා ගමු. මෙන්න මේ විදිහට දෙකට නමා ගමු.
මේ බලන්න යාළුවනේ මෙහෙම කඩදාසි අපි මේ විදිහට දෙකට නමා ගත්තා. මේ විදිහට මෙතන නැම්ම සිටින්සේ නමා ගන්න ඕනේ. ඊළඟට යාළුවනේ මෙන්න මේ කපාගත්තු සී කොටස. මේ සී කොටස අරගෙන අපි මෙන්න මෙතන මෙන්න මේ නැම්මට මෙන්න මෙහෙම තියලා මෙන්න මේ විදිහට අපි නැම්මට තියාගන්න ඕනේ. මේ බලන්න යාළුවනේ නැම්මට තියලා මෙන්න මේ විදිහට අපි මේ කඩදාසියට මෙන්න මෙහෙම අලවගමු. එහෙම අලවගෙන ඊට පස්සේ අර අපි මුලින් කරා වගේ යාළුවනේ අපි මේ කොටසට සෙන්ටිමීටර් 1ක පරතරයක් සිටිනසේ නැහුම් වාසි සඳහා අපි මෙන්න මේ විදිහට සෙන්ටිමීටර් 1ක පරතරයක් තියලා මේ විදිහට වටේ මෙහෙම ඇඳ ගන්න ඕනේ. සෙන්ටිමීටරයක් තියලා මෙහෙම ඇඳ ගන්න. ඊට පස්සේ යාළුවනේ අපි ඒක කපලා ඉවත් කරගන්න ඕනේ. මේ විදිහට අපි කපලා මෙහෙම ඉවත් කරගමු. හරි. මේ බලන්න යාළුවනේ අපි කපලා ඉවත් කරගත්ත සී කොටස. එතකොට අපි මෙන්න මේ කෙලවර නැම්ම සිටිනසේ කපා ගත්තේ. මේ බලන්න යාළුවනේ දිග ඇරියම මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මේක තමයි අපි මෙන්න මේ සී පැටර්න් එක විදිහට ගන්නෙ මෙන්න මේ කොටස. එතකොට යාළුවනේ මේ බලන්න A පැටර්න් එක මේ විදිහටත් B පැටර්න් එක මේ විදිහටත් C පැටර්න් එක මේ විදිහටත් තියෙනවා. හරි යාළුවනේ මේ බලන්නකෝ. මේ තොප්පිය යාළුවනේ මේ එක පැත්තක් එක කොටසක් මේ කලර් එකකිනුත් අනිත් කොටස මේ කලර් එකකිනුත් තියෙනවා. එතකොට අපි කරන්න ඕනේ යාළුවනේ මේ එක පැත්තක් සඳහා මෙන්න මේ A මාකරෙන් එක කොටසකුත් එක පැත්තක් සඳහා A මාකරෙන් එක කොටසකුත් B මාකරෙන් කොටස් දෙකකුත් C මාකරෙන් කොටස් 3කුත් අපි කපා ගන්න ඕනේ. මේ එක පැත්තක් සඳහා A මාකරෙන් එක කොටසයි B මාකරෙන් කොටස් 2යි C මාකරෙන් කොටස් 2යි. මේ විදිහට අපි මේ එක පැත්තක් සඳහා කපා ගන්න ඕනේ. අපි ඊළඟ පැත්ත සඳහා වෙනත් කලර් එකකින් රෙදි වර්ගයක් අරගෙන A මාකරෙන් එක කොටසකුත් B මාකරෙන් කොටස් 2කුත් C මාකරෙන් කොටස් 2කුත් විදිහට අපි කපා ගන්න ඕනේ. හරි යාළුවනේ. මෙන්න මේ විදිහට අපි මේ කපා ගන්න රෙද්ද මත අපි තොප්පියේ එක පැත්තක් සඳහා A මාකරෙන් මෙන්න මේ විදිහට රෙද්ද මත ඇඳගෙන මේ විදිහට A මාකරෙන් එක කොටසකුත් B මාකරෙන් කොටස් 2කුත් C මාකරෙන් කොටස් 2කුත් වශයෙන් අපි කපා ගන්න ඕනේ. ඒ වගේම යාළුවනේ අපි අනිත් කොටස සඳහා අපි වෙනත් කලර් එකකින් A මාකරෙන් එකකුත් B මාකරෙන් දෙකකුත් C මාකරෙන් කොටස් 2කුත් වශයෙන් කපා ගමු. හරි යාළුවනේ. මම මේ විදිහට මේ බලන්න A මාකරය තියලා මෙන්න මේ විදිහට රෙදි කොටස් වර්ග දෙකෙන් මම කොටස් දෙකක් කපා ගත්තා. ඊළඟට B මාකරෙන් මෙන්න මේ විදිහට මේ 1යි 2යි 3යි 4යි කොටස් 4ක් කපා ගත්තා. C මාකරෙනුත් 1යි 2යි 3යි 4යි කොටස් 4ක් කපා ගත්තා. ඒ විදිහට මේ යාළුවනේ මේ මාකර් ටික භාවිතා කරලා අපි ඊළඟට මේ රෙදි කොටස් ටික පියුසින් අලවලා කරගන්න ඕනේ. මේ රෙදි කොටස් ටික පියුසින් කරගන්න ඕනේ. ඒ සඳහා අපි වෙළඳ පොලේ තියෙන මෙන්න මේ විදිහට තියෙන මේ පියුසින් රෙදි ගන්න පුළුවන්. මේ පියුසින් මේ මාකර් ටික භාවිතා කරලා මෙන්න මේ විදිහට කපා ගන්න ඕනේ. හරි යාළුවනේ. පියුසින් කර ගැනීම සඳහා මම මෙන්න මේ විදිහට A කොටසට මේ වගේ පියුසින් කොටස් 2කුත් B කොටසට මේ වගේ කොටස් 4කුත් විදිහට මම පියුසින් C කොටසට කොටස් 4කුත් විදිහට මම පියුසින් ටික මේ විදිහට කපා ගත්තා. ඊළඟට යාළුවනේ අපි අයන් එකක් භාවිතා කරලා මෙන්න මේ විදිහට මේකේ මේ කන පිට පැත්තට මේ පියුසින් වල මෙන්න මේ ඇලවෙන පැත්ත තියලා මේ කන පිට පැත්තට මෙහෙම ඇලවෙන පැත්ත තියලා ඊළඟට මෙන්න මෙහෙම අපි මේ පියුසින් සියලු කොටස් වල මේ පියුසින් ටික අපි අලව ගන්න ඕනේ. මෙන්න මේ විදිහට යාළුවනේ මෙන්න මේ ඇලවෙන පැත්ත මෙහෙම යටට තියලා අයන් එකක් භාවිතා කරලා අපි මෙන්න මේ විදිහට මෙන්න මෙහෙම සියලු කොටස් ටිකට මේ වගේ පියුසින් අලව ගන්න ඕනේ.
මේ බලන්න යාළුවනේ මෙන්න මේ විදිහට පයින් කප්පාවිත් කරලා මෙන්න මෙහෙම මේ විදිහට පියුසින් ටික සියලුම කොටස් වලට අලව ගමු. හරි යාළුවනේ මේ විදිහට මම මෙන්න මේ සියලු කොටස් වලට මේ විදිහට පියුසින් අලව ගත්තා. මේ බලන්න යාළුවනේ මේ සියලුම කොටස් වලට පියුසින් එක අලව ගත්තා. අපි දැන් බලමු මේක මසා ගන්න කොහොමද කියලා. මුලින්ම යාළුවනේ අපි මේ B කොටස මේ විදිහට අරගෙන මෙන්න මේ කොටස් දෙක මෙන්න මෙහෙම තියලා මේ බලන්න යාළුවනේ මෙන්න මෙහෙම තියලා අපි මේ පැත්තයි මහ ගන්න ඕනේ. මුලින්ම මෙන්න මෙහෙම අපි මැහුම් වාස් සඳහා තියාගත්ත සෙන්ටිමීටරයෙන් තමයි මෙන්න මේ විදිහට මහ ගන්න. මේ විදිහට මහ ගන්න. ඊට පස්සේ යාළුවනේ අපි කරන්න ඕනේ මේ සීම් එක මේ මහගත්ත සීම් එක මෙන්න මේ විදිහට ඕපන් කරන්න ඕනේ. ඕපන් කරලා අපි මෙන්න මේ විදිහට මෙහෙම ඕපන් කරලා අපි නැවත මේ මත මහගමු. මෙන්න මේ විදිහට මෙන්න මේ විදිහට මහගමු යාළුවනේ. දැක්කනේ? ඊට පස්සේ යාළුවනේ අපි මේ පැත්තත් මේ විදිහටම මහගමු. මේ කොටසත් අපි මේ වගේ ඕපන් කරලා මහගමු නැවත. ඒ කොටස යාළුවනේ මෙන්න මේ විදිහට මම මෙන්න මේ විදිහට මහගත්තා. මේ බලන්න යාළුවනේ. මේ කොටස් දෙකම මේ විදිහට මහගත්තා. ඊළඟට ඉතුරු B කොටස් දෙකත් අපි මෙන්න මේ විදිහට ඉතුරු B කොටස් දෙකත් මේ විදිහට මහගමු. මෙන්න මේ විදිහට මහලා ඊට පස්සේ මේක ඕපන් කරලා නැවතත් මෙන්න මේ විදිහට ඕපන් කරලා එහෙම මහ ගන්න ඕනේ. මේ විදිහට යාළුවනේ අපි මහගත්තා. ඊට පස්සේ අනිත් පැත්තත් අපි ඒ වගේම මහගමු. මහලා මේ විදිහට ඕපන් කරලා අපි නැවත මේ විදිහට මහගමු. මෙන්න යාළුවනේ. එතකොට අපි B කොටස් දෙකම මේ විදිහට මහගත්තා. ඊළඟට යාළුවනේ C කොටසත් අපි මේ විදිහටම මහ ගන්න ඕනේ. මේ C කොටසත් මෙහෙම මහලා මෙහෙම අරගෙන මෙන්න මේ විදිහට මේ පැත්ත අපි මෙන්න මේ විදිහට මහලා ඒ ආකාරයෙන්ම එහෙම ඕපන් කරලා නැවත අපි මහ ගන්න ඕනේ. යාළුවනේ. ඊට පස්සේ අපි අනිත් පැත්තත් මේ විදිහටම මහගමු. ඉතුරු C කොටසත් අපි ඒ ආකාරයෙන් මහගමු. මේ විදිහට යාළුවනේ මේ C කොටස් දෙකත් මම මහගත්තා. ඊළඟට අපි කරන්න ඕනේ යාළුවනේ මේ C කොටස් දෙක අරගෙන මෙන්න මේ විදිහට මෙන්න මේ මහපු තැනින් මේ කොටස ගාවට මෙන්න මේ අනිත් කොටස අරගෙන අපි මෙන්න මේ විදිහට මෙන්න මෙහෙම බලන්න යාළුවනේ. මෙන්න මේ විදිහට අපි රවුම හදාගෙන මෙන්න මේ මැද රවුම නෙමෙයි වටේ රවුමෙන් මෙන්න මේ මහපු සීම් එක උඩ මෙන්න මේ විදිහට අපි මෙහෙම තියලා මෙහෙම මහගමු. ඊට පස්සේ අපි මේ කෙලවරත් අරගෙන මෙන්න මෙතනත් හරියට මේ සීම් එකට සීම් එක මෙහෙම තියලා මෙන්න මෙහෙම මහුම් වාසියපු සෙන්ටිමීටරය මතින්
මෙන්න මෙහෙම මහගෙන මේ වට රවුම මහ ගන්න ඕනේ. මෙන්න මේ විදිහට කොටස් දෙක අපි වට රවුම මසාගෙන සම්බන්ධ කරගමු. මේ විදිහට යාළුවනේ අපි වට රවුම මෙහෙම මහගත්තා. ඊළඟට යාළුවනේ අපි කරන්න ඕනේ මෙන්න මේක මෙන්න මෙහෙම මේ සීම් එක පැත්තකට සිටිනසේ අපි මේක මෙන්න මෙහෙම අයන් කරගන්න ඕනේ. මේ විදිහට අපි මසාගත සී කොටස යාළුවනේ මෙන්න මේ විදිහට මේ මහපු සීම් එක පැත්තකට සිටිනසේ අපි මෙහෙම මේක හරවලා අයන් කරගන්න ඕනේ. මේ බලන්න යාළුවනේ මෙන්න මෙහෙම මේ විදිහට යාළුවනේ වට රවුමම අපි අයන් කරගමු. මේ විදිහට යාළුවනේ මම මේ වට රවුමම අයන් කරගෙන ඊට පස්සේ අපි කරන්න ඕනේ මෙන්න මෙතන මෙන්න මේ සීම් එක ගාවින් අපි මෙන්න මේ විදිහට මෙහෙම තියලා මේ වට රවුම මහගෙන යන්න ඕනේ. බලන්න යාළුවනේ මේ පුට් එකේ ප්‍රමාණයට මෙන්න මේ වගේ පුට් එකේ ප්‍රමාණයට අපි සිටිනසේ එහෙම වට රවුම මහගමු. හරි යාළුවනේ ඒ විදිහටම අපි ඒ ප්‍රමාණයම තියලා නැවතත් රවුම මහගමු. මෙන්න මේ විදිහට යාළුවනේ නැවතත් රවුම මහගමු. නැවතත් යාළුවනේ ඒ විදිහට තව රවුමක් අපි මහගමු. හරි යාළුවනේ ඒ විදිහට මම මේ වගේ වට රවුම් 8ක් මහගත්තා. ඊළඟට අපි බලමු යාළුවනේ කරන්න ඕනේ මොකද්ද කියලා. ඊළඟට අපි මෙන්න මේ B කොටස අරගෙන අපි මේ රවුමට සම්බන්ධ කරලා මහගමු. අපි මුලින්ම මෙන්න මේ විදිහට මේ රවුම දෙකට නමාගෙන මෙන්න මෙහෙම කට් මාක් දෙකක් දාගමු. දෙපැත්ත වෙන් කරගන්න. සමාන කොටස් දෙකකට අපි මෙහෙම බෙදාගමු. බෙදාගෙන යාළුවනේ මෙන්න මේ කොටස මෙන්න මේකේ මෙන්න මේ රවුමේ මෙන්න මේ පැත්ත මේ අඩු පැත්ත මේ වැඩි දුර පැත්ත මේ අඩු දුර පැත්ත අපි මෙන්න මේකට තියලා මෙන්න මෙහෙම තියලා මෙන්න මෙතෙන්ට මේ කට් මාක් එකට තියලා මෙහෙම වට රවුම මෙහෙම මහ ගන්නවා. ඊට පස්සේ මේ පැත්තේ මෙන්න මෙහෙම තියලා මේ පැත්තත් අපි මහ ගමු. මහගෙන යාළුවනේ අපි වෙන්න මේ මහන්න තියෙන මෙන්න මේ පැත්තට අපි පොඩියට කට් මාක් එකක් දා ගන්න ඕනේ. මෙන්න මෙහෙම මෙන්න මේ මහගත්ත මේ පැත්ත මෙන්න මේ කොටසට මේ B කොටසේ මෙන්න මේ පැත්තට මෙන්න මෙහෙම මේ වට රවුමට අපි කට් මාක් එකක් පොඩියට දාගමු. වටේටම අපි දා ගන්න ඕනේ මේ විදිහට පොඩි කට් මාක් එකක්. මෙන්න මේ විදිහට යාළුවනේ මේ වට රවුමම මම මෙන්න මේ විදිහට කට් මාක් දාගත්තා. මේ බලන්න යාළුවනේ මෙන්න මේ කොටස මෙන්න මෙහෙම කට් මාක් දාගත්තා. ඊළඟට යාළුවනේ අපි මේක මේ රවුමට තියලා මසාගමු. මෙන්න මෙහෙම වාසි සෙන්ටිමීටරය භාවිතා කරලා මෙන්න මේ විදිහට මේ බලන්න යාළුවනේ මෙන්න මෙහෙම අල්ලගෙන මේ රවුමට මේක අල්ලගමු. ඒ ආකාරයට යාළුවනේ B කොටස මේ රවුමට මම මේ විදිහට අල්ලගත්තා. ඊළඟට යාළුවනේ කරන්න ඕනේ මෙන්න මේ සීම් එක මෙන්න මේ යටි පැත්තට මෙහෙම හරවලා
අපි මේක වටේ හොඳ පිටපැත්තෙන් මෙන්න මෙහෙම සීම් එක මේ පැත්තට හරවලා මෙන්න මෙහෙම නැවතත් මෙන්න මේ විදියට සීම් එක මේ පැත්තට හරවලා මහගමු. වටරවුම මේ විදියට මහගමු. මෙන්න මේ විදිහට තමයි යාළුවනේ අපි එක කොටසක් නිර්මාණය කරගත්තේ. අපි ඊළඟට ඉතුරු කොටසත් ඒ විදිහටම නිර්මාණය කරගමු. මේ විදිහට අරගෙන මෙන්න මෙහෙම සමාන කොටස් දෙකකට වෙන් කරගෙන මේ විදිහට ඊට පස්සේ යාළුවනේ මෙන්න මේකේ මෙන්න මේ අඩු දුර කොටස පැත්තට තමයි මේක අපි අල්ල ගන්න ඕනේ. මෙන්න මේ විදිහට මෙන්න මෙහෙම මේ කට් මාක් එක මේ සීම් එකට මෙහෙම තියලා මේ විදිහට අපි මහගමු. මුලින්ම අපි මෙන්න මෙහෙම මහගමු. මේ සීම් එකට මේ කට් මාක් එක තියලා ඊට පස්සේ යාළුවනේ අපි මුලින් කරා වගේ අපි මෙන්න මේ වටරවුමට මේ මහගෙන යන පැත්තට මෙන්න මේ විදිහට අපි කට් මාක් ටිකක් දාගමු. මේ විදිහට යාළුවනේ මෙන්න මෙහෙම වටරවුමම කට් මාක් එක දාගෙන අපි මුලින් කරා වගේ මේ විදිහටම මුලින් කරා වගේ අපි මේ වටරවුමත් මේ විදිහට මහගමු. මේ විදිහට යාළුවනේ වටරවුමම මම මහගත්තා. ඒ වගේම මුලින් කරා වගේ අපි මේකෙත් මෙන්න මේ විදිහට සීම් එක මේ පැත්තට හරවලා මේ විදිහට ඇතුලෙන් එහෙම රවුම මහගමු. හරි යාළුවනේ මේ විදිහට මේ කොටසෙත් අපි මෙන්න මෙහෙම වටරවුම ලස්සනට මහගත්තා. ඊළඟට අපි කරන්න ඕනේ යාළුවනේ මෙන්න මේ C කොටස අරගෙන මේ C කොටස අරගෙන මෙන්න මේ සීම් එකට මෙන්න මේ සීම් එක මෙන්න මෙහෙම තියලා මේ බලන්න යාළුවනේ මේකේ මේ කොටස් දෙක මෙහෙම වෙන් කර ගන්න ඕනේ. වෙන් කරගෙන මේ සීම් එකට මේ සීම් එක මෙහෙම තියලා මෙන්න මේ විදිහට තියලා අපි මේක මෙහෙම මුලින්ම වගේ මෙහෙම මහ ගන්න ඕනේ. ඊට පස්සේ මේ පැත්තේ අපි මෙන්න මේ සීම් එකට මේ සීම් එක තියලා අපි සීම් දෙක මෙහෙම සම්බන්ධ කරලා ගමු. මෙන්න මෙහෙම සම්බන්ධ කරගෙන යාළුවනේ අපි මේ වටරවුම මෙන්න මෙහෙම සම්බන්ධ කරගෙන මේ බලන්න මෙන්න මේ විදිහට සම්බන්ධ කරගෙන මෙන්න මේ දුඟුරු පාට කොටස නෙමෙයි මේ නිල් පාට කොටස පමණක් වටරවුමම මහ ගන්න ඕනේ. මෙන්න මේ විදිහට මේ නිල් පාට කොටස මෙහෙම වෙන් කරගෙන ඒ කොටස පමණ සෙන්ටිමීටරයක් වුම තියලා එහෙම වාසි සෙන්ටිමීටරය තුලින් අපි මේ විදිහට වටරවුම මහගමු. මේ විදිහට යාළුවනේ අපි වටරවුම මෙහෙම මහගමු. හරි යාළුවනේ මේ විදිහට වටරවුම මම මෙහෙම මසා ගත්තා. ඊළඟට යාළුවනේ අපි කරන්න ඕනේ මෙන්න මේ කොටස. මෙන්න මේ ඉතුරු කොටසට අපි මෙන්න මේ කොටස අරගෙන මෙන්න මෙහෙම මෙන්න මේ විදිහට තියලා ගත්ත අපි කලින් වගේම සෙන්ටිමීටරයක් තියලා මෙහෙම තියලා මහගමු. මෙන්න මේ විදිහට යාළුවනේ අපි වටරවුම එහෙම මහගෙන යන්න ඕනේ. ඊළඟට යාළුවනේ කරන්න වැඩක් තියෙනවා. මෙන්න මෙහෙම මහගෙන ගිහිල්ලා මෙන්න මේ විදිහට අපි වටරවුම මහගෙන ගිහිල්ලා මෙන්න මේ අවසාන මෙන්න මේ පටන් ගත්ත කෙලවරට එනකොට මෙන්න මේ වගේ අඟල් දෙකමාරක ප්‍රමාණයක් ඉතුරු කරලා තමයි අපි මේ වටරවුම මහලා නතර කරගන්න ඕනේ. මෙන්න මේ වගේ කොටසක් අපි ඉතුරු කරගන්න ඕනේ. මේ තොප්පිය අනිත් පැත්ත හරව ගන්න. මෙන්න මේ විදිහට යාළුවනේ මෙන්න මේ වගේ කොටසක් මෙන්න මෙහෙම ඉතුරු කරලා තමයි අපි මේ විදිහට මහලා නතර කරගන්න ඕනේ.
අන්න ඒ විදිහට අපි ඉතුරු කරගත්ත කොටසෙන් යාළුවනේ අපි මේ තොප්පිය මෙහෙම එළියට අරගන්න ඕනේ. මෙන්න මේ විදිහට එළියට ගමු. හොඳ පිට පැත්තට අපි හරවගමු මේ විදිහට. මෙන්න බලන්න යාළුවනේ. මෙන්න ඊළඟට යාළුවනේ මෙන්න මෙතන ඉතුරු කරගත්ත කොටස මේ තියෙන්නේ. මෙන්න මෙතන මේ ඉතුරු කරගත්ත කොටස අපි මෙන්න මේ විදිහට මෙන්න මේක මෙහෙම තියලා මහ ගන්න ඕනේ. ඊට කලින් යාළුවනේ අපි කරන්න ඕනේ මෙන්න මේ අපි මේ බලන්න මේ වටරවුම් මසා ගත්තනේ. ඒ මසා ගත්ත වටරවුම දිගේ නැවතත් අපි වටරවුමක් මෙන්න මේ විදිහට මහ ගන්න ඕනේ. මේ විදිහට යාළුවනේ මම නැවතත් වටරවුමක් මහ ගත්තා. ඊට පස්සේ යාළුවනේ අපි කරන්න ඕනේ මෙන්න මේ සීම් එක දිගේ මෙහෙම අපි රවුමක් මහ ගන්න ඕනේ. ඒකට මෙන්න මෙතනින් අපි එළියට තියලා එළියට ගන්න ඉඩ තියපු කොටස මෙන්න මේ විදිහට නමලා හදාගෙන අපි එතන ඉඳලා මෙන්න මෙහෙම මහන්න පටන් ගමු. මෙන්න මේ විදිහට යාළුවනේ පටන් අරගෙන නැවතත් අපි මට රවුමක් මහගෙන බලන්න යාළුවනේ මේ විදිහට යාළුවනේ අපි වටරවුම මෙහෙම මහගෙන මෙන්න මෙතන මෙන්න මේ කොටස අපි මෙහෙම හදාගෙන මෙන්න මේ විදිහට තියලා මේ කොටස අහු වෙන විදිහට මෙන්න මෙහෙම මහ ගන්න ඕනේ. මේ බලන්න යාළුවනේ මේ කොටස අහු වෙලා තියෙනවා. දැන් බලන්න යාළුවනේ මෙන්න අපි මසාගත්ත තොප්පිය. මෙන්න මේ විදිහට තමයි තොප්පිය නිර්මාණය වෙන්නේ. අපිට පුළුවන් මේකේ මේ දෙපැත්තටම හරවලා මෙහෙම පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔයාලත් මේ වගේ ලස්සන තොප්පි නිර්මාණය කරලා මාසිකව හොඳ ආදායමක් ලබා ගනිමි කියලා මම බලාපොරොත්තු වෙනවා. අද මගෙත් එක්ක සම්බන්ධ වුණ කෙනෙක් නම් ඔයා මගේ channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දාලා ඔයාගේ යාළුවන්ටත් බලන්න share කරන ගමන් වීඩියෝ එක හොඳ නම් යටින් කමෙන්ට් එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා. ඔයාලා සියලු දෙනාටම තෙරුවන් සරණයි.